අර සුදයි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ මේ හැරි ගණිත නෑ ඒතුව තමයි මේකට යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ මම අර ආසයි පළවෙනි පරමාර්ථයෙන් තමයි මම YouTube channel එක මුලින්ම පටන් ගත්තේ Hi කොහමද ඔයාලට ඉතින් ලෑස්ති වෙන ගමන් මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා මම ඇත්තටම ගොඩාක් කාලයකට පස්සේ තමයි YouTube එකට මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ ඉතින් ඒ නිසා මට හිතුණා පොඩි අප්ඩේට් එකක් දීලම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන කියලා මේ දවස්වල මට ඒ වීඩියෝස් ලියන්න බැරි වුණේ සහ මොකද වෙන්නේ ඒ දේවල් ගැන පොඩ්ඩක් ඔයාලට කියලාම මට හිතුණා වීඩියෝ එකක් දැම්මොත් හොඳයි කියලා ඉතින් මුලින්ම මට පහුගිය දවස්වල වීඩියෝස් අප්ලෝඩ් කරගන්න බැරි වුණේ පොඩි හේතුවක් නිසා ඒ හේතුව තමයි මේ මම ඒක ඉස්සෙල්ලාම කියලා ඉන්නම් ඒ හේතුව තමයි මම ඔයාලා දන්නවා මගේ ෂෝට් වීඩියෝස් බලනවා සහ TikTok වීඩියෝස් බලනවා නම් මේ දවස්වල අපි අප්‍රෙන්ටිස් කෙනෙක් විදියට අපි වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් ඒ කාලේ තමයි අපේ ගත වෙන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බිසි සහ දැන් අපි කැම්පස් එකේ ඉඳලා ඒ විදිහට එක්සෑම් ලියලා ඒ හිටපු ජීවිතේට වඩා දැන් වෙනස් අවස් ටිකක් තමයි ගත කරන්නේ. ඒ නිසා අර මේ හැමදේම බැලන්ස් කරගන්න මට පොඩ්ඩක් කල් ගියා. සහ මේ ටයිම් බැලන්ස් කරගන්න ඇත්තටම මට පොඩ්ඩක් කල් ගියා. ඒක තමයි එක ප්‍රධාන හේතුවක්. ඊට අමතරව අර කැම්පස් එකේ ගත කරපු ඒ සරල ජීවිතේ උදේ නැගිට ලෙක්චර්ස් යනවා ආපහු එනවා ඇසයින්මන්ට් කරනවා අඩු දවස් වලට ගෙදර යනවා නැත්නම් යාළුවෙකු කොහේ ඇවිදින්න යනවා ඒ වගේ තිබ්බ ලයිෆ් එකට වඩා දැන් ඇත්තටම අපි ගත කරන්නේ චුට්ටක් බිසි ලයිෆ් එකක්. ඉතින් ඒ නිසා මට ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මට වීඩියෝස් අරගෙන එන්න බැරි වුණේ. හැබැයි මං හිතුවා මේ මං අනිවාර්යෙන් වීඩියෝස් අරන් එන්න ඕන කියලා හේතුව මට මේ වීඩියෝස් කරන්න මම අර ආසයි පළවෙනිම හේතුව අපි ආස වෙන්න එපා දෙයකට එහෙම වුණාම තමයි අපිට ඒ දේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ මම මේ වීඩියෝස් හදන්න ඒව එඩිට් කරන්න මේ වැඩවලට මම අර ආසයි ඉතින් ඒ නිසා සහ මගේ ඇත්තටම ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන් මේ විදියට වීඩියෝස් හදන එකේ YouTube එකට දිග වීඩියෝස් දැම්මේ නැති වුණාට මම TikTok එකට සහ YouTube Shorts වල වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අර ඒ දේවල් හරහා මට මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මම හිතුවා ආපහු මම මේක පටන් ගන්න ඕනේ. මේක මගේ ස්කිල් එකක් ඇත්තටම කියලා. ඒ නිසා මට හිතුණා මම ආපහු මේ වීඩියෝස් කරන්න පටන් ගන්න ඕන කියලා. සහ මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඔයාලාට Q&A session එකක් තියලා ඔයාලට මගෙන් දැනගන්න ඕන දේවල් වලට උත්තර අරගෙන එන්න. ඉතින් ඒක එක දෙයක් සහ අපි ලෝයර් කෙනෙක් විදියට අපි ලංකාවේ වැඩ කටයුතු කරද්දි අපි ඇප් පීරියඩ් එක ගත කරන්න ඕන. ඉතින් මේ ඇප් පීරියඩ් එක මොකක්ද කියන දේ ගැන ඔයාලව දැනුවත් කරන්න සහ ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්නත් මට හිතුණා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් මම අරන් එන්න හිතාගෙන ඉන්නවා. එම දැන් ඉස්සරහට එන්නේ අවුරුදු කාලේ. ඉතින් මම ගෙදර යනවා. ඉතින් එතකොට ඒ දේවල් ගැන වීඩියෝස් අරගෙන එන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදියට තමයි මේ දවස්වල කටයුතු කරන්නේ සහ ජීවිතය ගෙවිලා යන්නේ. තවත් විශේෂම දෙයක් කියන්න ඕන මට මම මේ YouTube වීඩියෝස් පටන් ගත්තේ 2024. ඉතින් 2024 ඉඳලා තමයි මම මේක කරගෙන ගියේ. හැබැයි ඒ දවස්වල ඒ කියන්නේ මුල්ම කාලේ මම වීඩියෝස් අප්ලෝඩ් කරා එක දිගට වගේ ඊට පස්සේ තමයි මට ඒක කරගෙන යන්න බැරි වුණේ. කොහොම හරි දැනට මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා 5000ක්. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි. හේතුව මම වීඩියෝස් අප්ලෝඩ් කරත් නැතත් ඔයාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා මගේ කන්ටෙන්ට් බලනවා. ඉතින් ඒකට මාරම ග්‍රේට්ෆුල් ඔයාලා හැමදෙනෙක්ටම thank you so much. ඔයාලා දාන කමෙන්ට්ස් වලට ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඉතින් කෙනෙක්ගේ වීඩියෝ එකක් බලලා ඒක අගය කරන එක ඒකට ඒ සම්බන්ධයෙන් තමන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේ ගැන අහන එක සහ මේ ඇත්තටම අපි කරන්නේ දැනුම බෙදා ගැනීම. ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට සහ මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හරිම ආදරෙන් කියනවා. මේ ප්ලාස් තියෙන පොඩි ගමනක් යන්න ඒකට යන ගමන්
ඒකට යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ ගමන් මට හිතුණා වීඩියෝ එකක් කරලා දැම්මොත් හොඳයි කියලා. මම ඇත්තටම කලින් කරපු වීඩියෝස් තියෙනවා තව. එඩිට් කරලා නැති ඒවත් එඩිට් කරලා ඔයාලට අප්ලෝඩ් කරනවා. yes. සහ මේ ඇත්තටම මේ විදියට YouTube එකට long time එකක වීඩියෝස් හදනවට වඩා short වීඩියෝස් හදන එක ලේසි. මේ හේතුව එච්චර time එකක් යන්නේ නැහැ. සහ මේකට සමහර වෙලාවට අපි voice කරන්නේ නැහැනේ වීඩියෝ clip එක ගන්නවා විතරයි. එතකොට voice කරන්න තව වෙලාවක් යනවා. ඒ දේවලුත් එක්ක ටික කාලේ වැඩිපුර යනවා අපි දිග වීඩියෝස් අප්ලෝඩ් කරද්දී. සහ මේ මට දාඩිය දානවා මේ අනේ මන්ද ඒක අපේ අම්මටත් ඒ විදිහටම දිනනවා මටත් ඒ විදිහට ඇවිල්ලා තිනවා මෙන්න මේ හැරියට දාඩිය දානවා මේ කොච්චර ෆෑන් එකක් දාලා තිබුණත් වැඩක් නැහැ. ඩාක් වෙලාවට මොනවා හරි ක්‍රීම් එකක් ගාද්දි මෙන්න මේ හරිය ගානේ නැහැ මේ හරිය ගානෙත් නැහැ. සහ පැක් එකක් දාද්දි මෙන්න මේ කොටස් වල ගාන්නේ නැහැ. හේතුව දාඩිය දානවා. එතකොට ගාපු පැක් එක ටක් ගාලා මට රිමූව් කරන්න හිතෙනවා. ඒ නිසා මම මේ හරියට මේ ක්‍රීම් ගානේ නැහැ. මේ පැක් එකක් දාන්නේ ක්‍රීම් නම් සාමාන්‍යයෙන් ගන්නවා. සහ ඔයාලා මගේ වීඩියෝස් ගැන මොකද හිතන්නේ? සහ ඉස්සරහට මම කරන්න ඕන මොන වගේ වීඩියෝස්ද කියන දේ ගැනත් පොඩි අප්ඩේට් එකක් දෙන්න කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ඒක මට ගොඩක් වටිනවා. ඉතින් මේ දේවල් ටික තමයි මට ඔයාලට කියන්න තිබුණේ. මේ ලිප්ස්ටික් එක මාර සුවඳයි. I don't know the name. මන් දන්නේ දාඩිය දාන ඉවරයක් නැහැ. last step මේක මං ගත්තේ මේ පොලෙන් කියලා කියන්නේ අපි අපේ පොලක් තිබුණා. ඒකෙන් තමයි මම මේ earrings දෙක ගත්තේ. yes, that's all and this is my outfit. හොඩකින් මෙතන outfit එක පෙන්වන්න බෑ. මම ඒක වෙනම attach කරලා වීඩියෝ එකට දානවා. හරි මේ දේවල් ටික තමයි ඔයාලට කියන්න ඕන උනේ. thank you so much මාත් එක්ක එකතු වෙලා ඉන්නවට සහ බලන්න හැම වෙලාවෙම මම දන්න දෙයක් ඔයාලට කියලා දෙන්න. ඒක තමයි මම මේ YouTube පටන් ගන්න ප්‍රධානතම හේතුව. මම දන්න දෙයක් තව කෙනෙක්ට කියා දීම. ඉන්න ටික කාලේ හරිම සතුටෙන් ආදරෙන් මම දන්න දේවල් අනික් අයට කියා දෙමින් සහ නොදන්න දේවල් ගැන ඉගෙන ගනිමින් ජීවත් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් ඒ පරමාර්ථයෙන් තමයි මම මේ YouTube channel එකත් පටන් ගත්තේ. අපෝ දාඩිය ඉතින් ඒ පරමාර්ථයෙන් තමයි මම YouTube channel එක මුලින්ම පටන් ගත්තේ. ඉතින් කිව්වා වගේම මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන අපි ඉස්සරහට හම්බෙමු. සහ thank you so much මාත් එක්ක එකතු වෙලා ඉන්න අයට. මම වීඩියෝස් දැම්ම ගමම්ම ඒ කියන්නේ මම මොකක් හරි ෂෝට් වීඩියෝ එකක් දැම්ම ගමම අක්කේ වීඩියෝස් අරගෙන ඉන්න දිග වීඩියෝස් ගේන්න vlogs ගේන්න කියලා කියන හැම දෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. මම ඔයාලට මාර ආදරෙයි. thank you so much දිගටම එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහට ලස්සන ගමනක් යමු YouTube එකේ. ඉතින් thank you so much ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. සහ මම අන්තිමයට ක්ලිප් එකක් දාන්න මගේ outfit එක. so soon අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. see you.